පස්සේ මම ප්‍රවීණ මල්ල කියලා මීට වැඩි වගකීම් යුතු අය මේක බලන්න ඕනේ. දැන් අපි මේ රට නියෝජනය කරන ක්‍රීඩක විදිහට මේ ත්‍රිවිධ හමුදාය පොලිසිය ගොඩක් අය මේක නියෝජනය කරනවා. සිවිල් රාජ්‍ය හා පෞද්ගලික අංශෙ නියෝජනය කරනවා. ඉතින් අපි රටින් යන්නේ අපේ රට වෙනුවෙන් කියලා තමයි අපි මේ යන්නේ. ඉතින් මම මේ අද උත්සාහයක් ගත්තේ අවුරුදු 70ක් සම්පූර්ණ කළ මහනුවර ධර්මාජ විද්‍යාලයේ ඉඳලා ජනමාධ්‍ය වේදිකේ සුසුකම් සම්පූර්ණ කරගෙන කර්ණී විශ්වවිද්‍යාලයෙන් ඒක මේව කරගෙන ඊට පස්සේ ආරක්ෂක මල්ල කියලා සූත්‍රාවේ ගුවන් හමුදා පොලිසිය සමුදාරී කියලා අවුරුදු 15ක් ඉඳලා දිගටම එක දිගටම මෙලා පාපන්දු ක්‍රීඩකයෙකුත් වෙලා තමයි ලංකාවේ හැම තැනම මේ නාග වෙලා දුවනවා නෙවෙයි. ඉතින් මට දෙයක් දෙන්න පුළුවන් ව්‍යායාම කරන්න මේ ඉන්නේ මේ අපේ ඉන්න ආචාර්යවරයෙක් මේ හසීන් මැතිතුමා එතුමා මව් සංඝයේ භාණ්ඩාගාරික ධූරි දරන්න ඉස්සෙල්ලා ලේකම් ධූරි දරුවා ශ්‍රී ලංකා ප්‍රවීණයන්. ක්‍රීඩකයෝ 10 ගාණක් පිහි කරපු ගුරුවරයෙක්. ඉතින් එතුමාටත් ගෞරවය පිළිලා ඒ වගේම මගේ පාලිතාරීලා මගේ සහෝදරයා එතුමා මම හිතන්නේ මේ ලංකාවේ ඉහළින්ම ඉන්නවා දැන් මේ සමාජ මාධ්‍ය ඉතින් එතුමාගේ අද බණ්ඩාර මහත්තයා නේද? එතුමා මෙතන ඉවලා තියෙනවා මම වෙනුවෙන්. ඉතින් මගේ මේ දහදිය කඳුළු මම කැප කරන්නේ මානවය වෙනුවෙන් නිරෝගීභාවය තියෙන අවුරුදු 70ක මිනිහ කිලෝමීටර් 53ක් දුවනවා කියන්නේ ව්‍යායාමයේ සිරුර ඇතුලේ තියෙනවා යූස් ඩිස්යූස් කියලා තියරි එකක්. ළමක් තමයි ඒක අපිට කියලා දුන්නේ. මව් කුසේදී තමයි පළවෙනිම ව්‍යායාම ටික අපි කරන්නේ. During that time, embryo to the growing the mankind, feeling the mother. මවට දැනෙන එක තමයි අර චලන ටික තමයි මේ වගේ. එතකොට මිනිස්සු මේ අපි අවුරුදු ගානක් ගියත් මේ සිරුරේ අවයව ඔක්කොම මේවා වෙනවා නම් මේ ක්‍රියාත්මක වෙන ඇති කල්පන භාගය තියෙනවා. ඉතින් police department මම විශේෂයෙන්ම ස්තුති කරනවා. I extremely happy this morning, but I want to need I have already to forward to the governor to the Kangi to read 46 kilometer according to the 395. But according to the sport officers said yesterday, the circulars the only recommendation 10 kilometer. But I want to give the message to the mankind, the human evolution science. We all the Homo sapien present. But I offer my honor to this the innocent people. But the Sri Lankan citizen, according to the statistics, show the health department. Day by day increase the chronic disease, non-common disease, to the heart, the cancer, the people suffer. But I want to give the message. But I am 70 years old. I Atul Srilal, media journalist and ex-officer of the defense service. But I want to give the message to the world: no trouble to the age, to the sports, right? But proceed the business, your business, life business. But I will, but I can try it. No trouble with my cardiology. 56 kilometer. 56 kilometers, not 46, right? I am very physically fit. My agenda to the introduce to the world, first heart surgery to participation the cardiology Dr. Anil Abhay. His approval my concern. Thank you very much. This morning I offer my honor to these police officers, to my master Hasim and my media journalist, to my director of sports. I offer my honor. I will try when till finish my journey. I will follow doctrines to the Lord Buddha philosophy. The last week, Prince Siddhartha before to get the enlightenment. Will try to the walking exercise will be coming according to the enlightenment to the Lord Buddha worship. මම කිලෝමීටර් 40ක් දුවන්න බලාපොරොත්තු වෙලා හිටියේ. මේකටි සර්කියුලර්ස් තියෙන්නේ මේ කියන්නේ කිලෝමීටර් 10කට විතර. දැන් මම ඉන්දියාවේදී මැරතන් එක දුවන ලංකාව නියෝජනයේට ඉතින් බලමු. කිලෝමීටර් 10 කියන්නේ මෙතනදී දැන් මේකත් රෙකමන්ඩ් කරන්නේ මම අවුරුදු 70ක් වයසනේ. ඒකට මම දුවන්නේ මගේ වයස ඒජ් එක. ඒකට මම අවුරුදු 70 මේ තමයි කිලෝමීටර් 46ක් දුවන්නේ. ඒකට ඒ දුවන එකේ මගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ දැන් මිනිස්සුන්ට පණිවිඩ ගන්න. සල්ලි හම්බ කරගන්න ඔක්කොම ලෙඩුනේ. දැන් වයිෆ්ලා මහ ලොකුවට කියන අපේ එක්කෙනා බයිපාස් එකක් කරගත්තා කියලා.
මිනිස්සුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිය එක්ක පෙනහැදහිලක් එක්ක හෘදය බාධ සත්කම් වලට විතර ලක්ෂ ගණක් ඉන්න මධ්‍යම පළාත. මේ පොළොන්නරු හැම පුද්ගලයෙක්ගේම බෝන වෙන රෝග සංක්‍රමණය වෙනවා. පාසල් යන අධ්‍යාපනය ලබන ළමයින් 100ට ගාණක් ඉන්නවා හෘදය බාධ. මේ සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යා දෙක නන්. ජීවිත 140 80ට තියෙනවා. පල්ස් රේට් එක 84ට තියෙන්නේ. වෙනම කපු යනවා නෑ. Tamara nih. Mayonnaise. Watch it, ready? 1, 2, 3. නොකඩවාදාවනය කරමින් එක්තරා අන්දමකින් වාර්තාවක් පිහිට වූ වයස අවුරුදු 70 ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රවීණ මළල ක්‍රීඩක DMAS අතුල ශ්‍රීලාල් ධනසේකර ක්‍රීඩකයාට සහතික පත්‍රය සහ කුසලානය ප්‍රදානය කිරීම සඳහා තවත් විශේෂ කටයුත්තක් සිදු වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කෝපිත විසිකිරීම, යකුලිය දැමීම හා මීටර් 100 දිවීම ඒ වගේම තරගය විදීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම දකුණු ආසියාතිරු ඉන්දියාවේ පැවැත්වෙන තරගාවලියට යන එමයේ හසීම් ක්‍රීඩකයා වයස අවුරුදු 84යි. එම ක්‍රීඩකයාට මේ අවස්ථාවේදී දිරිගැන්වීම සඳහා කුසලානයක් පිරිනැමීමට සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී චන්න කුමාර සෝමරත්න මහත්මයාට කුසලානය ඔහු වෙත ලබා දීම සඳහා.
කරන්න. බොහොමත්ම ස්තුතියි